හෙලෝ සුබදවසක් සියලුම දෙනාට. අපි කලින් වීඩියෝ එකේදී ඩිස්කස් කරා මේ sign in page එකේ තිබ්බ remember me option එකේ process එක ගැන. අපි මේ වීඩියෝ එකෙන් ඩිස්කස් කරමු sign page එකේ තියෙන forgot password කියන option එකේ process එක ගැන. ඉතින් මෙන්න මේ විදිහට තමයි අපේ sign in page එක බලා ගන්න පුළුවන් ඉන්නේ. ඒ වගේ මෙතන තියෙනවා අපි කලින් වීඩියෝ එකේ කතා කර remember me option එක. එතකොට ඊට එහා පැත්තෙන් අපිට බලා ගන්න පුළුවන් මෙතන forgot password කියලා option එකක් තියෙනවා. ඉතින් මේ forgot password කියන option එකේ process එක ගැන තමයි අද අපි කතා කරන්නේ. එතකොට මෙතන forgot password කියන්නේ මොකක්ද? මේ option එකෙන් වෙන්නේ මොකක්ද? මෙතන අපිට දැන් හිතන්න අපිට මේ email එක මතක තිබ්බට password එක මතක නැහැ. password එක වැරදි. ඒතර අපිට පුළුවන් මේ forgot password කියන එක use කරලා අපේ password එක change කරගන්න. ඉතින් අපි ඒක වෙන්නේ කොහොමද අපි කරලා බලමු. ඉස්සල්ලාම අපි හැමදාමත් වගේ මේකට account එකක් create කරලා යමු. වෙනදා වගේම මෙතන test 1 2 3 කියලා දාලා email එක test 1 2 3@gmail.com කියලා දාලා password එක විතර 1 2 1 ඉඳන් 6ට යනකම් දානවා. mobile number එකකුත් දානවා. මෙතන මම sign up වෙනවා. ඒතර ඔයාලට මෙතන register successful කියලා වැටෙනවා. අපි දැන් අපි database එකකින් බලමු මෙතන register වෙලා තියෙනවා. ඉතින් ඊට පස්සේ අපිට මෙතන පුළුවන් already have an account කියන එකට ගිහිල්ලා මෙතනින් sign in වෙන්න. 1 2 3 4 5 අපිට කිසි ප්‍රශ්නයක් නැතුව මෙතන sign වෙලා අපිට මේකට ගිය හැකි. අපි දැන් බලමු අපිට password එක මතක නැහැ. password එකට අපි වැරදි password එකක් ගහමු. 1 2 1 ඉඳන් 2 කට පස්සේ මේ invalid email ලෝ password. ඉතින් අපිට පුළුවන් මේ password එක අපිට මතක නැති හින්දා අපිට මෙතන forgot password කියන option එකෙන් මේ password එක අපිට change කරගන්න පුළුවන්. බලමු forgot password කියන option එක දුන්නාට පස්සේ අපිට බලා ගන්න පුළුවන්. මෙතන alert එකක් එනවා verification code sent to your email please check your email address කියලා. ඉතින් අපි ඊට පස්සේ අපේ email එකට ගිහින් බැලුවාම අපිට බලා ගන්න පුළුවන් මෙතනින් අපිට mail එකක් ඇවිල්ලා තියෙනවා. ඒ mail එකේ මෙතන your verification code කියලා මෙතන code එකක් දීලා තියෙනවා. අපි මේ code එක copy කරගෙන ගිහිල්ලා මෙතන alert එක okay කරා. ඊට පස්සේ මෙතන අපිට පුළුවන් අපේ new password එකක් දාන්න. අපි අපේ අලුත් password එක අපි දාමු. එකේ ඉඳන් එකේව 6ක් දාමු. 1 2 3 4 5 6. ඉතින් මන්ද මේකේ ඔය retype password නැවතත් ඒක ඇතුළත් කරන්න ඕනි. මේ විදිහට දාලා මෙතන verification code එක මේ විදිහට paste කරන්න ඕනි. දැන් මෙතන save change දුන්නාට පස්සේ මෙතන success කියලා අපිට alert එකක් එනවා. මේක okay කරාට පස්සේ අපිට පුළුවන් මේ close කරලා අපි දැන් මෙතන password එක දීලා බලමු එකේ ඒවා 6ක්. sign in දුන්නාට අපිට මේ විදිහට අපේ page එකට log වෙන්න පුළුවන්. ඉතින් අපි දැන් බලමු අපේ මේ ක්‍රියාවලිය කොහොමද වෙන්නේ ගැන. නැත්නම් මේකේ process එක කොහොමද වෙන්නේ කියලා. ඉතින් මෙන්න මේ විදිහට තමයි forgot password කියන option එකේ code lines අපිට බලා ගන්න පුළුවන් ඉන්නේ. මෙතනින් මම call කරලා තියෙනවා function එකක් on click action එකක් දාලා අපි javascript වලට ගිහින් බලමු මේ call කරලා තියෙන කොහොමද කියලා. එතකොට මෙතන forgot password කියලා function එකක් මෙතන දීලා මම මෙතනදී email එක මෙතන අල්ලගෙන තියෙනවා. email එක අල්ලගෙන මම මේ get method එකෙන් යවලා තියෙනවා forgot password.php process.php කියන file එකට. අපිට ඒකට ගියාම අපිට බලා ගන්න පුළුවන් මේ විදිහට අපි files තුනක් මෙතන include කරලා තියෙනවා. මෙතන අපි අර sign in එකේ කතා කරා වගේ මෙතන තියෙනවා මෙතන connection file එක. මෙතන connection file එක මම use කරලා තියෙන මෙතන queries ටිකක් add කරන හින්දා ඒ වගේම තමයි මෙතන smtp.php phpmailer.php exception.php වගේ files තුනකුත් මම මෙතනින් include කරලා තියෙනවා. මොකද ඒ files තුන මම include කරලා තියෙන්නේ මෙතන email sending එකක් වෙන හින්දා අපිට මෙතන email එක sending එකක් කරන්න ඕන නම් මේ files තුන අපිට අවශ්‍ය වෙනවා. ඉතින් මේ විදිහට මම අපිට අවශ්‍ය files හතර මම මෙතන include කරගෙන තියෙනවා. ඊට පස්සේ අපි මෙතනදී බලනවා මෙතන email එකක් තියෙනවද කියලා. මෙතන email එක key set එකක් දාලා check කරලා තියෙන email එකක් තියෙනවද කියලා. ඊට පස්සේ මෙතනදී මම මෙතන අපේ username විතර අපේ email එක දාලා මෙතන app password එක මම create කරලා මෙතන app password එක මේ විතර දාලා තියෙනවා. ඒ වගේම මෙතන email subject එක විතර මම දාලා තියෙනවා ESOP forgot password verification code කියලා. ඉතින් ඒ විතර තමයි අපිට බලා ගන්න පුළුවන් ඉන්නේ මෙතන code lines ටික. ඒ වගේම මෙතනදී
අපේ ඊමේල් එක empty නම් අපි මෙතන දාලා තියෙනවා verification code sending failed කියලා. අපි මෙතන verification code එක send වෙන්නේ නැහැ. අපි email එකක් මෙතන වැරදි නම් ඒ කියන්නේ අපි database එකේ තියෙන email එක මෙතන නැත්තම් verification code sending failed කියලා වැටෙනවා. ඒ වගේම තමයි මෙතන else කියන එකට අපි දාලා තියෙනවා. මෙතන else ඒ කියන්නේ email ඒ database එකේ තියෙන email එක තියෙනවා නම් තමයි අපිට මේ success කියන අපේ alert එක අපිට ලබා ගන්න පුළුවන්. ඉන්නවල දකින්න ඇති අපි අපේ එතන process එක අපි password එක forward කරලා මෙතන success කියලා අපිට ආවා. ඒ ආවේ අපේ database එකේ අපේ email එක තියෙන හින්දා. ඉතින් එතකොට මෙතන invalid email address කියලා එනවා. අපි මෙතන වැරදි email එකක් දැම්මොත් නැත්නම් මෙතන please enter your registered email address කියලා එනවා. ඉතින් මේ විදිහට තමයි forgot password.php එකේ වැඩ කටයුතු සිද්ධ වෙන්නේ. ඒ වගේම ඊළඟට බලමු අපි දැන් අර forgot password කියන option එක click කරාට පස්සේ pop up එකක් ආවා. ඒ pop up එකේ ක්‍රියාවලිය තමයි මෙතන pop up එකේ design එක මම පෙන්නන්නම් මෙතනදී. මෙතන අපේ pop up එකේ design එක. මෙතන මම labels add කරලා තියෙනවා. මෙතන new password, retype password, verification code ඒ වගේ ඒ විදිහට දාලා තියෙනවා. ඒ වගේ තමයි මෙතන functions ටික මම call කරලා තියෙනවා. මෙතන new password කියන එක function එක මම call කරලා තියෙනවා show password කියලා. ඒ වගේ මෙතන retype කියන එකට මම function එක call කරලා තියෙනවා show password 2 කියලා. ඒ වගේ මෙතන reset password කියලා මම function එකක් use කරලා තියෙනවා. reset password කියලා මම function එකක් call කරලා තියෙනවා මෙතන save change කියන එකට. ඉතින් අපි ඒවට ගිහින් බලමු. අපි ඉස්සෙල්ලාම බලමු මෙතන JavaScript වලට ගිහිල්ලා මෙතන show password කියන function එකේ process එක. ඉතින් අපිට බලා ගන්න පුළුවන් මෙතන මේ තියෙන අපේ function එක show password කියලා. මෙතනදී වෙන්නේ අපේ password එක show password කියලා මෙතන මම variable දෙයක් id දෙයක් මෙතන අරගෙන තියෙනවා. අපේ password එකේ show height කියන එක එතකොට මෙතනදී අපේ password එක show නම් show කියන එකේ නම් තියෙන්නේ මෙතන text එකක් විතර මේක පෙන්වන්න කියනවා. මෙතන height කියලා අපේ එතන side එකෙන් text එක change කරන්න කියනවා. එතකොට මෙතන else නම් මෙතන password කියන type එකෙන්මයි show කියලා අතන change කරන්න කියනවා. මොකද මෙතනදී password කියන type එක දාපුවම අපිට dot line එකක් පෙන්වන්නේ. මෙතන text කියන type එකෙන් දාපුවම අපිට dot line එක පෙන්න ගන්න බෑ. අපිට පෙන්වන්නේ අපේ අපි type කරන අකුරු ටික තමයි. ඊට පස්සේ මෙතන show password 2 කියලා මෙතන දාලා තියෙන ඒකෙත් වෙන්නේ ඒ ක්‍රියාවලියම මෙතන මේ retype password කියන එකට තමයි මෙතන මේ විදිහට මෙතන function එකක් හදලා තියෙන්නේ. ඊට පස්සේ බලමු reset password කියන එකට ගියාට පස්සේ අපි මෙතන variables ටිකක් අල්ලගෙන තිනවා. මෙතන email, new password, verification password, verification ඉතින් මෙතන emails මෙතන variables ටික මම මෙතන store කරගෙන තියෙනවා. ඒව මෙතන form data එකකින් මම මෙතන store කරන ajax වලින් මම මෙතන send කරලා තියෙනවා. මෙතන අපේ post method එකේ reset password process.php කියන එකට. ඉතින් අපි reset password process.php කියන එකට ගියාට පස්සේ අපිට බලා ගන්න පුළුවන් මේ විදිහට තමයි අපි reset password.php කියන ෆයිල් එක අපිට බලා ගන්න පුළුවන් ඉන්නේ. මෙතනදී මම connection එක include කරලා තියෙනවා. ඒ මොකද මම මෙතනදී queries ටිකක් add කරලා තියෙන නිසා මෙතන අපේ connection file එක මෙතන include කරලා තියෙන්නේ. ඒ වගේම මම මෙතනදී මෙතන variables ටිකක් create කරගෙන තියෙනවා $email, $new password, $rt password ඊට පස්සේ මෙතන දාන verification ඒ වගේ මෙතනදී variables ටිකක් අල්ලගෙන තියෙනවා. ඒ වගේ මෙතනදී මම if එකක් දාලා මෙතන check කරලා තියෙනවා අපි මුලින් ඇතුළත් කරන password එක පසු ඇතුළත් කරන password එකට සමානද. ඒ කියන්නේ අපි pop up එකේදී අපි new password සහ retype password කියලා password එතන include කරන්න field දෙකක් තියලා තිබ්බා. ඒ දෙකම සමාන නම් තමයි මෙතන අපිට ක්‍රියාවලිය කරන්න පුළුවන් ඉන්නේ. නැත්තම් මෙතනදී අපිට alert එකක් දෙනවා password does not match කියලා. ඉතින් මෙතනදී එහෙම password එක සමාන නම් මේ විදිහට අපිට පල්ලෙහාට එන්න මෙතන else එකට ගියාට පස්සේ මෙතන verification code එක අපි email එකට send වෙලා මෙතන අපිට ඒක එතන verification code එක ඉදිරියට එතනට දාලා අපිට ක්‍රියාවලිය process එක සිදු කරගෙන යන්න පුළුවන්. ඉතින් මෙතනදී මෙතන verification code එක වැරදුනොත් invalid verification code කියලා අපේ alert එකක් එනවා. නැත්නම් success කියලා අපිට alert එක බලා ගන්න පුළුවන්. ඉතින් මෙන්න මේ විදිහට තමයි අපේ forgot password එකේ process එක සිද්ධ වෙන්නේ.